කළම්බ මොඩල් ඇකඩමියක අද වෙනකොට ජාත්‍යන්තර ඇකඩමියක් බවට පත් වෙලා තිනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තරම අපි ලංකාවේ තමයි ක්ලාස්කම තිබ්බේ. ඊට පස්සේ විශේෂ මතක් කරන්න ඕනේ ධනුෂ්ක මధుභාෂණ. මොකද මේ අවුරුද්දේ වර්ල්ඩ් අවුරුදු කුමාර කුමරියකට ධනුෂ්ක මට කතා කරා ඩුබායි වල ඇවිල්ලා ඒකේ කොරියෝග්‍රැෆි පාර්ට් එක කරන්න කියලා. ඒ වගේම ඊට පස්සේ ඔක්තෝබර් මාසෙ තිබුණ මිස්ටර් මිස් ග්ලෑම් ශ්‍රී ලංකා එකෙත් ඩුබායි වල තිබුණ එකෙත් මට කතා කරා ආරාධනා කරා කොරියෝග්‍රැෆි පාර්ට් එක කරන්න කියන. ඉතින් ඒකෙදි මම ගිහිල්ලා මගේ ජොබ් එක මම කරා. එතකොට ඩුබායි වල ගත්තොත් මම හිතන්නේ ගොඩක් මේ ලංකාවේ පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ අර ජීවිතේ තනිකර ඔෆිස් යනවා, හවස ගෙදර යනවා, ආයෙත් පොහින ඔෆිස් යනවා. අර ඒකාකාරී ජීවිතයක්නේ තියෙන්නේ. එතකොට ඒකාකාරී ජීවිතේ සමහර කට්ටියට ලංකාවට එන්න බැරි කට්ටියත් ඉන්නවා. අවුරුදු ගණනක් එහෙ ඉන්න කට්ටිය. ඒගොල්ලන්ගෙන්ම ඇතට ආපු රික්වෙස්ට් එක තමයි ක්ලාස් එකක් කරන්න. ක්ලාස් එක කරොත් ඒගොල්ලන්ට ගොඩක් කට්ටියට එන්න පුළුවන්. මොකද සමහර කට්ටියගේ ජොබ් එකක් කරාට ඒගොල්ලන්ට හරි ආසයි මොඩල් කරන්න, ඇක්ට් කරන්න. එතකොට ඒගොල්ලන්ගේ ගෲමින් හදාගන්න. ඉතින් මම හිතන්නේ ඩුබායි වලින්ම ආපු රික්වෙස්ට් එකක් එක්ක තමයි අපි ඩුබායි වලට අපි දැන් තීරණය කරේ ලබන මාසයේ කියන්නේ දෙසැම්බර් 6 7 අපේ වර්ක්ෂොප් එකකුත් තියෙනවා. එතනින් අපේ ක්ලාස් එක ලොන්ච් කරලා ඉදිරියේදී ඩුබායි වල අලුත් බ්‍රාන්ච් එකක් කරන්න. ඉතින් ඒ වගේම තමයි යුරෝප් කන්ට්‍රි එකකුත් අපිට තව ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට පළවෙනි පියවරේ විදිහට අපි ඩුබායි වල තියෙනවා. ඊට පස්සේ අපි ලෝකෙ පුරා අපේ කළම්බ මොඩල් ඇකඩමි එක අපි ගෙනියන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා.